චූටි දුවදරුවන් සහ දෙමාපියන් අත්කොල සන්නාදයක් දීලා මේ කාර්යය සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. Good morning. දැන් දම්පාට කණ්ඩායමේ කිරිමුට්ටිය ඉදිරියෙන් සඳහා සූදානම් කරලා තියෙනවා. මම ආරාධනා කරනවා දම්පාට කණ්ඩායම මානව කටයුතු කරන ගණීෂා පුඩියක් ගහන්න. දම්පාට කණ්ඩායමේ කිරිමුට්ටිය දැන් ලිපේ තිබ්බා. දම්පාට කණ්ඩායම බාරව කටයුතු කරන ගණීෂා ටීචර්ගේ මේ ආදරණීය දුවා දරුවන්ගේ ජීවිත කිරියෙන් පැමිණෙන ඉතිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තමයි කහපාට කණ්ඩායම. කහපාට කණ්ඩායම බාරව කටයුතු කරන්නේ සමන්ති ටීචර්. ඉතින් මේ සමන්ති ටීචර්ගේ සහ මේ ආදරණීය දුවා දරුවන්ගේ මේ නිවසට දැන් ඔයගොල්ලෝගේ මේ අවුරුදු 10 වෙනි අවස්ථාවේ ලිපගිනි මිනිවීමේ අවස්ථාවට ආරාධිත අමුත්‍යක් සම්බන්ධ වෙනවා. ඒ තමයි ඔයාලගේ ප්‍රධාන ටීචර්. ඒ නිසා මම ප්‍රධාන ටීචර්ට ආරාධනා කරනවා මේ කහපාට නැත්නම් සමන්ති ටීචර්ගේ නිවසට පැමිණිලා මේ කිරිත්‍රීමේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා.
සියලු දෙනාම නැගිටින්නේ. අලුත් අවුරුද්දක් වේවා. Good morning. නාපාට කණ්ඩායමේ කිරිමුට්ටියක් ලිපේ තැබීම සඳහා සූදානම් කර තියෙනවා. මම ප්‍රධාන ගුරුතුමියටත් ඒ වගේම ගණීෂා ටීචර්ටත් ඇරයුම් කර සිටිනවා ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා. සමන්ති ටීචර් සමන්ති ටීචර් දැන් කහපාට කණ්ඩායමේ කිරිමුට්ටිය දැන් ලිපේ තිබ්බා. ආරව කටයුතු කරන්නේ තෙනීෂා ටීචර්. එහෙනම් මේ තෙනීෂා ටීචර්ගෙත් මේ ආදරණීය දුවා දරුවන්ගේ ගේමේ දැන් ඔයාලා සූදානම් වෙන්නේ මේ සිංහල අවුරුදු චාරිත්‍රානුකූලව ලිපගිනි දැල්වීමේ අවස්ථාවට. ඒ නිසා ඔබේ මේ අවස්ථාව සනිටුහන් කරන්න ඔබේ මේ ප්‍රධාන පෙරපාසලේ ප්‍රධාන ගුරුතුමිය මේ නිවසට දැන් එනවා. ඉතින් මේකට මම ආරාධනා කරනවා මේ නිල්පාට නිවහන්ත සම්ප්‍රාප්ත වෙන්න කියලා. සියලු දෙනාම නැගිටලා ඔබේ ආදරණීය ගුරුතුමිය පිළිගනිමු. සුබ උදෑසනක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. Good morning. දැන් නිල්පාට කණ්ඩායමේ කිරිමුට්ටිය සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ ලිපගිනි මොළවලා ඒ කිරිමුට්ටිය ඉදිරීම සඳහා අවස්ථාව උදා කරගන්න ප්‍රධාන ගුරුතුමියටත් ඒ වගේම තෙනීෂා ගුරුතුමියටත් ඇරයුම් කර සිටිනවා. අප්පුඩියක් ගහන්න. රෝස් පාට කණ්ඩායම බාරව කටයුතු කරනවා මේ වස්සලා ටීචර්. දැන් ඔයාලගේ මේ නිවස දැන් මේ ලිපගිනි දැල්වීමේ අවස්ථාවට තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ අවස්ථාවට ඔබේ ආරාධිත අමුත්‍යක් වෙනවා. ඒ තමයි ඔබේ පෙරපාසලේ ප්‍රධාන ගුරුතුමිය. දැන් ඔබේ නිවසට පැමිණෙනවා. ඔබ සියලු දෙනාම නැගිටලා ඒ ගුරුතුමිය පිළිගන්න. සුබ උදෑසනක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. Good morning. දැන් ඊළඟට රෝස් පාට කණ්ඩායමේ සකස් කරලා තියෙන ලිපිගිනි මොළවීමේ අවස්ථාවත් ඒ වගේම කිරිමුට්ටිය ලිපේ තැබීම සඳහා ප්‍රධාන ගුරුතුමියත් ඒ වගේම වස්සලා ගුරුතුමියත් සූදානම් වෙනවා. අප්පුඩියක් ගහන්න. දැන් රෝස් පාට කණ්ඩායමේ කිරිමුට්ටිය ලිපේ තිබ්බා. බලන්න. හොඳට අප්පුඩියක් ගහන්න. සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා. කිරිමුට්ටියේ අවස්ථාව නිමාවට පත්වනවා. ඒ අනුව මම හිතන්නේ හැම කණ්ඩායමක් ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා. ඒ වගේම මෙතන පාසලේ ප්‍රධාන ගුරුතුමිය අනෙක් ගුරුතුමියන්ගේ ජීවිතත් කිසිම බාධකයක් නැතුව ඒගොල්ලෝ කරන
සත්කාරී විදියට කරන්නේ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ඒ කීර්තියෙන් සනිටුවන් උනායයි අපට හැඟෙනවා. කහපාට කණ්ඩායමේ දුරදරුවන්ට ආහාර පිළිගන්න අවස්ථාවට මේ අවස්ථාවේ පිළියනවා. Taman teacher, pada kerana lupa pandai. සම්බන්ධ විශේෂ ප්‍රධාන දුතියන ආරාධනා කර සිටිනවා. වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමයි මේ GMS පෙර පාසල වෙනුවෙන් අද දවස් තුල මේ චූටි දුවදරුවන්ට ලබා ගන්න තියෙනවා.
දාන්න. සමන්ති පීඨයතුළු ඒ ආදරණීය දුවදරුවන්ට ප්‍රධාන කුතුමියන්ගෙන් මුදල් ගන්න දෙන අවස්ථාව ඊළඟට උදා වෙනවා. ඔයාලා කොහොමද නැගිටින්නේ? මේම අරගත්ත මේම ආකාරය කරලා. අද්දක මාතක බලන් කරා. ආපුනේ. ගනුදෙනු කිරීම හමාර වීමත් සමග මම කොළපාට කණ්ඩායම සූදානම් වෙනවා සිංහල අවුරුදු සභා කරනු ලබන කිසියම් ක්‍රීඩාවක් සඳහා තමන්ගේ ආදරණීය දුවදරුවන් එක්ක මාසකීට සූදානම් වෙනවා පොඩි විනෝදවල ක්‍රීඩාවක් කිරීම සඳහා උදා ගනුදෙනු කිරීමේ අවස්ථාවයි අපේ අවස්ථාවේ තිස්සන්නේ ඒ වගේම ආදරණීය දුවදරුවෝ ප්‍රධාන කුතුමියන්ගෙන් මුදල් ගනුදෙනු කිරීම මේ අවස්ථාවේ සිදු වෙනවා. ආදරණීය දුවදරුවන්ට ප්‍රධාන කුතුමියන්ගෙන් දැන් මුදල් ගනුදෙනු අද්දක මල්ලා. මේ වස්තත් 2014 වසරේ වාසික අවුරුදු පාසලේ මෙලවස්ථාවේ ප්‍රාර්ථනාවක් කරමු මේ මෙතර පාසල අවුරුදු 20ක් මේ දක්වා අකණ්ඩව මේ දරුවන් එක්ක මේකලන අධ්‍යාපන කාර්යය එකමෙත තවදුරටත් කරගෙන යන්නේ ඒ වගේම ඒ ආචාර්ය මණ්ඩලයේ තවදුරටත් කරගෙන යන්නේ ශක්තිය නගරයේ වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම මේ අවුරුදු තුල අධ්‍යාපනය චාරිත්‍රානුකූලව වෙනදී ආහාර අනුභවය අවස්ථාව ගන්න කිරීමේ අවස්ථාව මෙතනින් නිමවට පත් වෙනවා. ඒ නිසා අවධානය යොමුගෙන අනේ කුතුමියන් සියලු දෙනාට මේ අවස්ථාවේ අපි ජීවත් වෙනවා. එසේනම් අපේ බලාපොරොත්තුව කාලේනාම ඉක්ම යන්න බැරි. වෙනත් තරගයක් කරන්න වෙන්නේ. ඒ වගේම රෝස්පාත් කණ්ඩායමේ වස්තුවාදී ප්‍රතිේ ආදරණීය දුවදරුවන් දැන් මම හිතන්නේ අවුරුදු අපේ ආදරණීය දුවදරුවන්ට අවස්ථාවක් සම්බන්ධ වීම හා ඒ දෙක බලා प्रधान गुरुतुमिय वत्सला गुरुतुमिय समंती गुरुतुमिय එක පැත්තා හොඳයි කමේ අතාරිමු අපි අධ්‍යයන වේලා සයිට් කමේ අතාරින්න ඕ
මම හිතන්නේ ප්‍රධාන කෘත්‍යය සෑහෙන වෙනසක් ගන්න මාසෙකට පුතාලා හැමෝම බෝල අතේ තියාගන්න. මම හිතන්නේ අපේ ප්‍රධාන කෘත්‍යය විසිල් කරාවි. විසිල් ආප්පිවි. එතකොට තමයි බැලුම් බෝලේ පුම්බන්න ඕන. 1 2 පුම්බන්. අනේ චූටි දුරාදරුවෝ ඉතාමත් හොඳින් බැලුම් බෝලේ පුම්බනවා. ඉක්මනින් පුම්බලා පැලුණු කෙනා තමයි මං හිතන්නේ ජයග්‍රහණය කරන්නේ. ඔන්න යොන්න සත්‍යයක් ලැබුණා. එක සත්‍යයක් නම් ලැබුණා. පුම්බන්. අපි බලමු ඉක්මනින් මං හිතන්නේ බැලුම් බෝලේ පුම්බලා පැලුණු කෙනා තමයි ජයග්‍රහණය. ගන්න උත්සාහයක් ගන්න බෑ. ඔන්න සත්‍යයක් ලැබුණා තව එකක් මං හිතන්නේ. ඔන්න කෙනෙක් ජයග්‍රහණය කරා. තව අවස්ථාවක් තියෙනවා. හයියෙන් පුම්බන්න. ඔන්න හොඳට හරි. තව ගන්න පුතේ හරි. ඔව් ෂොට්නේ හරි ෂොට් කරමින් වෙනවා. හරි ආසම ඔන්න හරි. තා පොඩ්ඩක් උත්සාහ ගන්න. කොහොම හොඳයි. හරි හොඳයි. ඔය සමහරුන්ගේ බෝල හුලගෙන යනවා. හතේ තියෙන මුලන් ටික පුතේ කොහොම එකතු කරන්න. නැත්තම් හරි වෙයි. හරි මහන්සියක් ගන්නවා දරුවෝ ඒත් ඔය බෝල වල අරන් දැන් මන් නැහැ පැලෙන්නෙත් නෑ. තා ටිකක් බලමු උත්සාහ කළා. ඔන්න සත්‍යයක් ගවුණා. තරගෙන් දෙන්නෙක් ජයග්‍රහණය කළා තියෙනවා. තව එක්කෙනෙකුට මම හිතන්නේ අවස්ථාවක් ඇති. ඒකයි තාම පස් දෙනෙක් ඉන්නේ. හොඳයි. ඔන්න අවස්ථාව උදා වුණා. දැන් ඉක්මනින් පුම්බන්න. ඔන්න ජයග්‍රහණය පස් දෙනෙක් ඕන. පුළුවන් කටේ තියෙන පුම්බන්. ඉක්මනින් බෝලේ පැලුනොත් Tamanට තෑග්ගක් හම්බෙයි. මම හිතන්නේ ගණේශ ටීචර් දිනුවා තරගෙන්. හොඳයි දැන් ඔන්න ගණේශ ටීචර් දිනුවා දැන් පස් දෙනෙක් ඕන කණ්ඩායමෙන්. දැන් අවස්ථාව තියෙනවා ආදරණීය දුවදරුවන්. බෝලේ අතේ තියන් ඉන්න නෙවෙයි පුතේ. ඕක කටේ තියලා පිමින්න. පිමි. හොඳට ඔය බඩේ තියෙන උලන් ටික දාන්න. එතකොට බෝලේ පැලෙලා යයි ඉක්මනින්. උන තාම කවුරුවත් නැහැ ජයග්‍රාහකයෙක්. අපිට අහුන්නේ නැහැ සත්‍යය. බෝලේ කුඹල බලන්න ඕනේ. එහෙම වුණොත් තමයි ජයග්‍රාහකයෙක් වෙන්නේ. අපි යන්නේ ගෙදර. සමහරුන්ගේ නම් ඔන්න හරි. තා චුට්ටක් උත්සාහ ගන්න ඕනේ. හොඳයි. ඔන්න එක්කෙනෙක්ගේ සත්‍යය වුණා. මේ මදාරනේ. තව හතර දෙනෙක් ඕනේ. හරි. තව අවස්ථාවක් ආවා. තව ජයග්‍රාහකයෙක්. දැන් ජයග්‍රාහකයෝ දෙන්නයි. තව තුන් දෙනෙක් ඕනේ. තා පොඩ්ඩෙක් බලනවා දැන් උත්සාහ ගත්තා නම් හොඳයි. දැන් ඔය ගන්නේ උලන් ටික යන්න දෙන්න එපා. කණ්ඩායමත් මම දන්නේ බැලුම් සුප්‍රීමේ
මේ තරගය ආරම්භ කරා. ඒ නිසා දැන් කහපාට කණ්ඩායමේ දුවදරුවන් සියලු දෙනා බැලුම් බෝල මේ අවස්ථාවේ පුම්බනවා. අපි බලමු කහපාට කණ්ඩායමේ ජයග්‍රාහකයෝ පත් වෙනා කවුද කියලා. දෙමාපියෝ දෙනු බෝල අල්ලගන්න. මම දැන් අපේ ටීචර්ට පහසු වේවි තරගයේ ජයග්‍රාහකය තෝරගන්න. දෙනු බෝලේ අල්ලගන්න. දෙනු බෝලේ අල්ලගන්න. අයියෙන් පුම්බන්න. අයියෙන් පුම්බන්න. කහපාට කණ්ඩායමේ මම දන්නේ බැලුම් බෝලයක් අල්ලනවා මම දන්නේ. අයියෙන් පුම්බන්න. සමන්ති දන්නේ නැහැ. සමහරයි මම දැන් සමන්ති ටීචර් තමයි බැලුම් බෝල කරන්නේ පළවෙනි යවුනේ නා. දැන් ආදරණීය දුවදරුවන්ට අවස්ථාව. දෙනු අයියේ අල්ලගන්න. අම්මලා ප්‍රධාන ගුරුතුමිය නියමත් කරනවා. අම්මලා පොඩ්ඩක් ඉහාට වෙන්න කියලා. පොඩ තරගය පවත්වන්න ප්‍රධාන ගුරුතුමියට කියන්නේ මම කහපාට කණ්ඩායමේ බැලුම් බෝල පෙරදිරීම අවසానයි. දැන් ටිකද ළමයින්ට දිලන්නේ කියලා. ටෙලිවිෂනයක තරගයෙන් දීවා ඔයාලට පත් දෙනෙක් ඕන ඔය සද්දෙකුත් ඇහුණා සද්දයක් ඇහුණා ඉතින් අම්මලා ඈතට වෙලා සහයෝගයක් දෙන්න කණ්ඩායමේ මම දැන් එක ජයග්‍රාහකයෙක් විතරයි. තව 4 දෙනෙක් ඕන. ඒ නිසා හොඳට බැලුම් බෝල පුම්බන්න වේපාර කණ්ඩායමේ දුවදරුවා. දැන් 4 දෙනෙක් ඕන. ඉක්මනින් පුම්බලා බලන්න. ඕස් පාඩ කණ්ඩායමක් තරගේ පටන් ගන්න හදන්නේ. දැන් වස්සලාදීක දිනුවා මම හිතන්නේ තරගේ. දැන් ඕන ආදරණීය දුවදරුවන්ට අවස්ථාව 5 දෙනෙක් තෝරගන්න ඕනලු ටීචර්ට. ඒ නිසා පුතේ ඉක්මනින් පුම්බන්න ඕනේ. පුම්බලා බලන්න. ඉක්මනින් පුම්බන්න. හොඳට පුම්බලා ඕනේ බලන්න. දෙමාපියෝ චුට්ටක් ඈත් වෙමුනේ මාපියෝ. අපේ තමයි සියලුම දරුවෝ. එන්න ඔන්න සත්‍යයක් ගවන අස්සලා ටීචර්ගේ කණ්ඩායමේ. වචන එක ජයග්‍රාහකයෙක් හරි. තව 4 දෙනෙක් ඕන. දැන් අනිත් අයට අවස්ථාව. හොඳයි. ඉක්මනින් පුම්බන්න. ඔන්න බෝල ටිකක් බෝල ගොඩක් පිම්බිලා දැන් රෝස පාට කණ්ඩායමේ. හොඳ උත්සාහයකින් පුම්බනවා දැන් බෝල. අපි බලමු ජයග්‍රාහකයෙක් කවුද කියලා. තව 4 දෙනෙක් ඕන්න තව සත්‍යයක් ගවන රෝස පාට කණ්ඩායමේ. තවත් දෙනෙක් ගවන රෝස පාට කණ්ඩායමේ. වචන රෝස පාට කණ්ඩායමේ 3 දෙනෙක් ඉන්නවා දැන්. තව දෙන්නෙක් තමයි ඕන. ඉපාර කණ්ඩායම නම් මට පේන්නේ නැහැ. මම දන්නේ බෝල පුම්බනවා. ඒ තණ්ඩනම් එනවා පේරෝ ඉක්මනින්ම. ඔය තා පැන්න 3 දෙනෙක් අඩුයි. ඒ පැන්න 3 දෙනා පේන්නේ නැහැ. ඔය එන්නේ පැන්න 3 දෙනා. හරි. ඉස්සෙල්ලා තණ්ඩනම් එනවා නියම පැන්න ස්වරූපේ. ෂොක් නේ පුතේ. හරි. තව ඩිංගක් එන්න ඕන මම දන්නේ තරග ජයග්‍රහණය කරන්න. දැන් අර නිල් පාටයි රෝස පාටයි අතර තරගයක් තියෙනවා. කවුද කියලා හිතාගන්න බෑ දෙවනියට එන්නේ. හරි ඉක්මනින් ආවොත් දෙවනිය වෙන්න පුළුවන්. කවුද මේ? විනෝඩ් නේද? තාත්තෙක් ඉන්නවා ඉක්මනට එන්න පුතේ.
විද්‍යාලතුමිය මම හිතන්නේ තරගේ පැන්න තරගේ දෙවෙනි කොටස ආරම්භ කරන්න හදන්නේ. අපි බලමු ඒ කොටසෙන් කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඔත හතර දෙනෙක් අපි බලමු කවුද එන්නේ කියලා. ඔත තරගයක් තියෙනවා. දැන් කෙනෙක් එනවා ඉස්සර වෙලාම. හොඳ වීරියකින් එනවා. ඔත පුතේ අපි දම්පාඩ එක්කනත් එනවා පස්සේ. මට හිතෙනවා දැන් දම්පාඩ එක්කන අල්ලයි කියලා. අයියේ අයියේ ඔය තාටියක් ඉක්මන් කරා නම් හොඳයි. අයියේ පුතේ අයියේ අයියේ ආව ඔන්න දම්පාඩ පුතේ දැන් එනවා. ඔන්න පස්සෙන් තව එක්කෙනෙක් කොළ පාඩ බෑන්ඩ් එක්ක එනවා. හරියි ඉක්මනට එන්න. කවුරුයි ඉක්මනට එන්න. කොළ පාඩ බෑන්ඩ් වුණ කොහෙද යනවා ඉක්මනට හරව ගන්න මෙහෙට. කොළ පාඩ බෑන්ඩ් ටීචර්ලා ඉන්න පැත්තට හරව ගන්න පොඩ්ඩක්. අලිෂා මෙහෙපට. බෑන්ඩ් ගැහණු තරගයක් ආරම්භ වුණා. අපි බලමු බෑන්ඩ් අරගෙන ඉක්මනින් එන්නේ කවුද කියලා. බෑන්ඩ් හතරම එකම ගානට යනවා. ඉතින් බලාගෙන ඉන්න තෝරන්න. ජයග්‍රාහකයා තෝරන්න. ඔන්න දම්පාඩ බබා ඉස්සර වුණා. ඔන්න දම්පාඩ බබායි කොළපාඩ බබා අතර තරගයක් තියෙනවා. ඉස්සරහා බලන් බඳින්න දුවේ. ටීචර් ඉන්නක පැත්තට යන්න. මේ ඉස්සෙල්ලා දැන් දම්පාඩ බෑන්ඩ් තමයි එන්නේ. අයියේ ඕන දැන් තරගේ අවසානට ඉක්මන් කරන්න. ඕන දැන් ආරේ ටීචර්ලා තෝරනවා දැන්. ඉක්මන් කරන්න. ඔව්. මේ බෑන්ඩ් ටිකක් ගත්තා. ඕන දැන් තරගේ අද කොළපාඩ දුව හරව ගන්න මේ ටිකක් අර පැත්තෙන්. හරි. මදාරා බාසුරු කවීෂ දිනෙත් ඒ කියන දරුවන් ක්‍රීඩා පිටියට යොමු කරන්නේ. දිනෙත් ජයතිලක තමරු පුස්තික භාග්‍ය ආලෝක චානෙත් කවිඳු ලක්මාල් මදාරා බාසුරු කවීෂ දිනෙත් මේ කියන මදාර බාසුරු ඔය පැන්න තරගේ දැන් නිමාවටපත් වෙන්නේ කහපාට පැන්න හොඳයි ගණක අරගෙන යනවා ළමයි අපි බලමු තරගෙන් කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඒගොල්ලෝ ගණක රාමුවට ගණක යොමු කරනවා. හොඳයි තව තියෙනවා මං හිතන්නේ ඒ කප්පල ඒ ටික සේරම දාන්න ඕන ඇති. මේ දැන් දරුවෝ ඉතාලම ඔන්න පුතේ හැලෙනවා. ඔන්න ගණක හැලුණා මග. කොළ පාට හැලුණා. හොඳයි දරුවෝ හතර දෙනාම ඉතාම උද්‍යෝගයෙන් යුතුව ඒ තරගයට මුහුණ දෙනවා. මම දැන් කොළ පාට එක පිළිලාද. හොඳයි තරගය ඉවර වෙලා මං හිතන්නේ ගණක පුරවලා දුවනවා දරුවෝ. හොඳයි බොහොම සතුටින් යුතුව තරගය ආරම්භ වුණා. දැන් ගණක අරගෙන ගණක රාමුව ළඟට යනවා දරුවෝ. අපි බලමු කවුද තරගෙන් ජයග්‍රහණය කරන්නේ කියලා. ඉක්මනට දාන්න ඕන මම දන්නේ දාලා රවුමක් දුවලෙන්නත් ඕනේ. ඒ නිසා ඉක්මන් කරන්න වෙයි. තව තියෙනවා දැන් මේ කප්පල කරට. නෑ මං. හොඳයි. හොඳයි. එක්කෙනෙක් නම් එනවා දුවලා. කහපාට කප් එක ළඟ එකක් තියෙනවා. ඉක්මනට යන්න ඉක්මනට අරගෙන යන්න. ඉක්මනට අරින්න දාන්න. ඉක්මන් කරන්න ඉක්මනට.
තියෙනවනේ කප් එක ළඟ. කහ පාට ඝනක රාමු ඝනක බබා එන්න ඉක්මනට ඇවිල්ලා ඒකත් අරගෙන යන්න. ඒ කොළ පාට බබාලා දෙන්නේ ඉක්මනින් දුවනවා. දම් පාට බබත් එනවා දුවලා. අයියෝ නේ ගණකරාමු ගැහණු දරුවන්ගේ තරගයක් ආරම්භ වුණා. අපි බලමු තරගයේ ජයග්‍රහණය කරන්නේ කවුද කියලා. ඉතින් ඉක්මනින් ගණකරාමුව ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. නෙමේ කාපාට බබාලා ඔක්කොම ටික අරගෙන යනවා වගේ. ඉක්මනින් ගිහින් ඉක්මනින් දාලා ඉක්මනින් දුවන්න ඕන. ඉක්මනට දාලා ඉක්මනින් දිව්වොත් මං හිතන්නේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔන්න කාපාට බෝල හැරෙනවා. දැන් දම්පාට බබෙක් නම් ඉක්මනින් දුවලා එනවා. ඔන්න කොළපාට බබත් එනවා හැබැයි ඒ එක්කම. ඉක්මනින් දුවන්න ඕයි. හරි යන්න. චූටි බබා ආරම්භ වුණා. අපි බලමු කවුද දුවලා එන්නේ කියලා. හොඳයි මම හිතන්නේ ඩ්‍රෙස් එක යට ඉන්න නෙමෙයි. චූටි බබෙක් නම් ඉස්සර වෙන දුවනවා. අපි බලමු එයා එනවද කියලා. එකක් මහන්සියෙන් වගේ දුවන්නේ නා. මම හිතන්නේ චූටි බබාලත් එක්ක ලොකු බබෙකුත් දුවනවා. චූටි බබාලා පාටට ගිහින් ගැහණු තරගය ආරම්භ වුණා. අපි බලමු කවුද මේ චූටි බබාලා ගැහණු අයගෙන් ජයග්‍රහණය කරන්න කියලා. ඉක්මනට දුවලා එන්න. ආගක තුනක් කියලා තියෙනවා. හොඳයි උන්ට බබෙක් නම් මේ බාජක ඔක්කොම ජයaragගෙන ජයග්‍රහණය කරලා එනවා. තව බබෙක් එනවා. හොඳයි. බබාලා ඔක්කොම ටික එනවා. තාම විඤ්ඤාණව බබේ. හොඳයි ඉක්මනින් දුවලා යන්න. බෝතල් කප් කියලා තියෙනවා. වතුර බේසනුත් තියලා තියෙනවා. ඉක්මනට දුවලා එන්න. මම හිතන්නේ කප් එකෙන් බෝතලයට පුරවන්න ඕන. ඉක්මනටම පිරෙව් කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. බොහොම ලයිලයි පුරවනවා. අපි බලමු මේ පුතාලගෙන් කවුද ඉක්මනින් පුරවලා ඉවර වෙන්නේ කියලා. ඔන්න එක පුතෙක් පුරවලා ඉවරයි. බෝතලෙත් අරගෙන දුවනවා. මම හිතන්නේ මාෂා ටීචර් බෝතලේ දුන්නා. දීලා දුවනවා. ඔන්න තව දෙන්නෙක් දුවනවා දැන්. මේක බබෙක් නම් දැන් තරගය අවසන් කරා. අනිත් අය ඉක්මනින් පුරවන්න. ඉක්මනින් පුරවලා බෝතලේ අරගෙන දුවන්න. දුවන්න. බෝතලේ කපේ ගන්න. ඉක්මනින් එන්න වතුර බේසම ළඟට. දුවලා අරගෙන ඇවිල්ලා පුරවන්න. ඉක්මනට වතුර බෝතලේ පුරවලා බෝතලෙත් අරගෙන දුවන්න. හිමින් පිරෙව්වොත් පරාද වෙනවා. ඉක්මනට පුරවන්න. ඔන්න දැන් එක්කෙනෙක් නම් මාෂා ටීචර්ට බෝතලේ දීලා දුවනවා. තව එක්කෙනෙක් යනවා. ඉක්මනින් පුරවන්න දුවේ. ඉක්මනට බෝතලේ පුරවන්න. ඉක්මනට වතුර බෝතලේ පුරවලා වතුර බෝතලෙත් තරම් අර මාෂා ටීචර් ඉන්න දැන්න දුවන්න. මං හිතන්නේ එක දැරියක් නම් දුවනවා. මාෂා උදව් කරන්න. දෙවිනිට. දුවලා ඉන්න ඕන. ඔය වතුර පුරවපු දැන් ඉක්මනින් දුවන්න දුවේ. අර Renisha ටීචර් ඉන්න දැන්න දුවන්න. ඉක්මනට දුවන්න.
ඉක්මනින් දුවලා යනවා. අපි බලමු බෝල් ටික ඉක්මනට එකතු කරගන්නේ කවුද කියලා. රතු පාට බබා රතු පාට බෝල එකතු කරනවා. එන දැන් දුවනවා. දැන් බෝල කූඩත් අරගෙන දුවන්නේ. හැබැයි ප්‍රවේශමෙන් දුවන්න පුතේ නැත්තම් ආපහු බෝල් ටික හැලෙවි. ඔන්න බෝල හැලෙනවා මග. ඔන්න ගන්න කවුරුත් නේ අම්මෝ ගේනේ කේල් ගෙඩි කනවා අඩුයි නේ අම්මා ඕනේ මෙහාට හරි දාන්නේ අර උඩින් අපි බලමු පුටුස් තරම් දුවලා ඉන්නේ කවුද කියලා. දෙකක් කුසංගා. අනේ එකනේ දෙකක් කුසංගා. ටීචර් කියපු ආකාරයෙන් චූටි බබාලා යන්න ලස්සනට. තව රවුමක් කරන් බගාවටේ ගිහිල්ලා ලස්සනට ඒ විදියට එන්න. චූටි අවුරුදු කුමාරයෝ ටික හරිම ලස්සනයි.
ඒ ලස්සන මේ දෙමාපියන්ට දැක් ගන්න තා රවුමක් කරා මගහවට යන්න. හරි ලස්සනට යන්න. මම හිතන්නේ සියලු දෙනාම අවුරුදු කුමරිය විදියට තේරුණා. ඒ නිසා මේ වෙලාවේ මේ අවුරුදු කුමරිය සඳහා ත්‍යාගයක් සූදානම් කරලා තියෙනවා. ඒ ත්‍යාගය ඉරණමින සඳහා ප්‍රධාන ගුරුතුමිය ඇතුළු ඒ ගුරුතුමියන්ට ඉද ප්‍රස්තාව ලබා දෙනවා. යනු තරගයේ සඳහා සහභාගී වෙච්ච චූටි දරුවෝ චූටි දරියෝ ඊගමන්දි ආමෙන් ශාස්ත්‍රකාරයෙක් ඉන්නවා. කියන්න බෑ ශාස්ත්‍රයක් ලොකුද? මේ අත ගන්න පාදලා මන්ටයි. ඔව්. ඒ ඕවානේ පුතේ. හොඳ ශාස්ත්‍රකාරයෙක් කෑම බීම ලැබෙනවලු අපිට නෑ ලැබුන්නේ නැහැ කියන්නකෝ. බබාලා ගොඩක් ඉන්නවද? ඒකද ඒක තමයි. වාසනාවන්ත මුණක්ද මේ මෙයා තියෙන්නේ. ඔව්. හරි. ආජුවානිසිය කොහෙද යන්නේ මේ? කොලේ. සියයට දරුවෝ නැද්ද මොලේ යන්නේ? දරුවෝ ඊට කොහෙ ගිහිල්ලාද? අනේ අම්මේ පව් සිය දාලා රට ගිහිල්ලා හොඳයි. හොඳයි. අපි ඒ සියටත් සියගේ නෝනකෝ. ඒ ආච්චි කොයි දහනවා? බුලත් ඉද කනවයි. මොනවටද ડોක්ටර් බෙදගම් කරන්නේ? ડોක්ටර් මොන වගේ රෝගීන්ද බලන්නේ? තුවාලයට මං දන්නේ මේ ටීචර්ගේ තුවාලයක් තියෙන එකට පොඩි වෙදකමක් කියන්න බැරිද? මොනවද ડોක්ටර් ඒකට හොඳ වෙදකමක් කියන්න බලන්න. පාස්ටර් බඳින්න ඕනලු පුතේ මේ ડોක්ටර් ඔක හොඳට පාස්ටරේ බඳින්න හොඳේ. හොඳයි. පැටිය මොකද මේ කරන්නේ දැන්? කෑම ලැබුණද කුකුල් පැටියට? මේ පැත්තට. කෑම ලැබුණද කුකුල් පැටියට? හොඳයි. කුකුල් පැටිය කොහොම අනිත් පැටව ටික? අත්තද? හොඳයි. එහෙනම් අපි කුකුල් පැටියට තුනක් පුඩියක් ගහලා අනාගතේ වට්ටියම්ම පොලේ යන මං හිතන්නේ වට්ටියම්මට පාඩු වෙලා ඒකයි. වට්ටියම්මට පාඩු වුණාද? ඔව්. විකුණ ගන්න බැරි වුණාද? විකුණ ගන්න බැරි වුණාද? අයියෙන් කෑ ගහන ලාබයි කොයිද ලාබයි? හොඳයි. මූලක් ගාට ෂෝයි. දුක් වෙන්නේ පා අවසානයේ මේ ටික කපේ කැල හොඳ බැලකුත් අරගෙන. කොහෙද මේ ගොවි මහත්තයෝ දැලත් අරගෙන යන්නේ? වෙලේ මේ දවස්වල මොකද කරන්නේ? කුඹුර කොටනවද වපුරනවද? නියරවල් බඳිනවද? තනියමද බඳින්නේ? ඉතින් මහන්සි ඇතිනේ තනියම මේක කරනකොට. කවුරුත් ගත්තේ නැද්ද තා හවුල්කාරේ? ගත්තද? වා බොහොම හොඳයි. කවුද මේ? මම කියන්නේ. තේරෙන්නේ නැහැ දින්ගනේ යවට. මම හිතන්නේ අරාබි ජාතිකයෙක් නිසා මම අහන භාෂාව තේරෙන්නේ නැහැ. මට අරාබි භාෂාවක් බෑ. කියන්නේ මම කියන්නේ කොහෙද අරාබි ඉඳලා දාන්නේ? මම බහැලා තියෙන මත්තලි. මත්තලින් බහැලා තියෙන. අපි එයාට මේ වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා චූඩියට වේස්ට් වෙලා ඉන්න මට නිකන් පේන්නේ ඒ වගේ. මේ බබාගේ නම කියන්නේ? කොහෙද මේ යන්නේ? මගුල් ගෙදර. හොඳයි. මගුල් ගෙදර ගිහලා හොඳට කාලා බීලා ඉන්න හොඳේ. කොහෙද යන්නේ? රෝහලට යනවද? දැන් ලෙඩ බලාගෙන තියෙන කන්නේ. ඉක්මනට යන්න වෙනවා ලෙඩුන් බලන්න නේ. හොඳයි. සතුටුයි. කොයි මාත්‍යේ නම මොකක්ද? කොයි මාත්‍යා? කොහෙද මේ යන්නේ දැලත් අරගෙන? කුඹුරට යන්නේ. මොකද මේ දවස්වල කුඹුර කරන්නේ? කුඹුර කොටනවද වපුරනවද? කුඹුර කොටනවා. හරි මහන්සි වෙන්නේ නැතිනේ. හොඳයි. ඒ කුඹුර සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගොවි මහත්තයාගේ ජීවිතයක් කියලා.
කියන්නකෝ. හරි ඒකදන්නුන් තරගය සඳහා සහභාගී වෙච්ච දරුදරයන් මේ ස්ථානෙට එන්න. හොඳයි ඒ දරුදරයන් සඳහා ත්‍යාගය තියනවලු ඒ ත්‍යාගය ලබා ගන්න මේ ස්ථානෙට ඇවිල්ලා.